සුළු දෙයක් තියෙන ඇත්තටම ඉෆෙක්ට් සෙට් එකක් ඔයාගේ බන්ඩල් කරලා ඒක ආයෙ පාවිච්චි කරන්න ඕන නම් තමයි අපි ඉෆෙක්ට්ස් සෙට් එකක් විදිහට ඒක සේව් කරලා නැත්නම් ප්‍රීසෙට් එකක් විදිහට ඒක සේව් කරලා අපි ආයෙ පාවිච්චි කරන්නේ. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මේ මම ගහන ප්‍රොජෙක්ට් එකේ පොඩි කැලලක් තියෙනවා. ඒකෙන් තමයි මම එක්සැම්පල් එක ගන්න යන්නේ. මේකේ මේ උඩින්ම තියෙන ලේයර් එක තමයි මේ බාට් ඉන්න ලේයර් එක. ඊට පස්සේ යට තමයි එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. කොහොමද මේකට මම ඉෆෙක්ට්ස් සෙට් එකක්ම එකතු කරලා තියෙනවා. ඔයාලා පේනවා මෙතන තියෙනවා ඩ්‍රොප් ෂැඩෝ එකක් තියෙනවා. වටේට යන සුදු පාට බෝඩර් එක. ඊට පස්සේ ක්‍රොප් එකක් තියෙනවා. මේ ක්‍රොප් එක මේ කොටු වගේ යන ක්‍රොප් එක. ඊට පස්සේ පොසිෂන් එක ස්කේල් එක. මේක මම හැම වීඩියෝ එකෙම දිගින් දිගටම පාවිච්චි කරන නිසා ඒක ප්‍රීසෙට් එකක් විදිහට සේව් කරලා නිකන් ඇදලා දාන්න ඉතලා තියෙනවා. මම කියලා දෙන්නනේ කොහොමද කරන්නේ කියලා. දැන් මම දැනටමත් ඔක්කොම ඉෆෙක්ට්ස් එක ඇඩ් කරන් තියෙන්නේ. මෙතන තියෙනවා අපි ප්‍රෝග්‍රෑම් වින්ඩෝ එකට ගියොත් FX කියලා එකක්. මේ FX කියන්නේ නැත්තම් මෙතන ප්ලස් අයිකන් එක අරගෙන මෙතන තියෙන FX කියලා එකක්. මෙන්න මේක ඇදලා දාගන්න ඕනේ ඔයාගේ පැනල් එකට. FX ගැහුවාම කෙලින්ම FX තියෙන ඔක්කොම ඒවා ටික අයින් වෙලා යනවා මුළු පැනල් එකේම තියෙන. ඔයාලට බලා ගන්න පුළුවන් FX ටික අයින් වුණාට පස්සේ කොහොමද මේක තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම තියෙන එක තමයි FX එක දැම්මම මෙහෙම කොටුවා වගේ හැදිලා ඩ්‍රොප් ෂැඩෝ වටේට වැටලා ක්‍රොප් එකත් එක්ක පොසිෂන් එක කියලා මෙන්න මෙතන හරියටම වැටෙනවා. මේකේ තියෙන ඔක්කොම ඉෆෙක්ට්ස් ටික ඉෆෙක්ට්ස් කන්ට්‍රෝල් එකේ තියෙනවට බලා ගන්න පුළුවන්. අපි කරන්න ඕනේ මේ උඩම තියෙන එකට නැත්තම් ඕන තැනකට ගිහිල්ලා ක්ලික් කරලා සිලෙක්ට් all බා ගන්න ඕනේ. එතකොට ඉෆෙක්ට්ස් ටික ඔක්කොම මම සිලෙක්ට් කර ගන්නවා. ඊට පස්සේ රයිට් ක්ලික් ඔබලා සේව් ප්‍රීසෙට් ඔබන් තියෙනවා. ඊට පස්සේ මෙතන නමක් දෙන්න ඕනේ. අමු with bart කියලා දාගමු. ඊට පස්සේ ඕකේ දෙන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලා ඉෆෙක්ට්ස් ගිහිල්ලා presets ගිහිල්ලා මෙන්න මෙතනින් හොයාගන්න පුළුවන් කොහෙ සේව් කරගත්තද කියලා. මෙන්න තියෙනවා preset එක. අමු and bart කියලා. අපි ඉස්සලාම අපේ channel එකේ background එක ආයේ ගමු. ඒකට add කරගන්න. මෙන්න මේක මෙහෙම තියෙනවා. අපි දැන් preset එක ඇදලා මෙහෙම දාමු. ඔයාලා බලා ගන්න පුළුවන් ඒක කැපිලා drop shadow එක වලටම වැටලා position scale එක ඒ විදිහටම හැදෙනවා. ඔයා මොකක් හරි ඉගෙන ගන්නතර ඉක්මනින් අපි subscribe දාලා support එකක් දෙන්න. ජය වේවා.